අයබෝන් දුවේ පුතේ. ඉතින් අපේ කොමර්ස් පන්තියත් එක්ක අද දවසේ ඔයගොල්ලෝ සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් පළවෙනි මාට අදාළ වැඩ කටයුතු ටික අදින් අපි අවසන් කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් අපිට ඉතුරු වෙලා තියෙන ව්‍යාපාර සංවිධානවල මේ වෙද්දී කේවල ස්වාමී ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, සමූපකාර ඊට පස්සේ සමිති සංවිධාන මේ ඔක්කොම කතා කරලා තියෙන්නේ. හරි ඊට පස්සේ අර අන්තිම ටිකත් තනි පුද්ගල ව්‍යාපාරයන් ලියාපදිංචි කිරීමට අදාළ කොටස් ටිකත් අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒතර අපිට මේ පාඩමේ ඉතිරි වෙලා තියෙන්නේ රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධාන ටික කතා කරන්න. හරි නේද? ඉතින් මේ රාජ්‍ය අංශයේ ව්‍යාපාර ටික අපි අද කතා කරලා සම්පූර්ණයෙන් උතකට තුන්වෙනි පාඩම අවසන් කරනවා. ඉතින් ලබන සතියේ ඉඳලා අපි ගිණුම් කරන්නේ කොටස් ආරම්භ කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් ලබන සතියේ ඉඳලා අනිවාර්යයෙන්ම දිගටම මේ ක්ලාස් එක වෙලාවෙම සම්බන්ධ වෙනවා නම් තමයි හොඳ. හරි. එහෙනම් අපි එනවා මොකද්ද මේ රාජ්‍ය අංශේ ව්‍යාපාර. හරි. පුතේ හිමිකාරිත්වය අනුව අපි ව්‍යාපාර වර්ග දෙකකට බෙදුවා. එකක් පෞද්ගලික අංශේ ව්‍යාපාර, අනිත් එක පුතේ රාජ්‍ය අංශේ ව්‍යාපාර. ඒතර පෞද්ගලික අංශය යටතේ මේ වෙද්දී අපි කතා කරලා ඉවරයි. කේවල ස්වාමී ව්‍යාපාර. අපි කතා කරලා ඉවරයි හවුල් ව්‍යාපාර. අපි කතා කරලා ඉවරයි සංස්ථාපිත තමාගම්. ඉවරයි සමූපකාර. ඊට පස්සේ අපි කතා කරලා ඉවරයි සමිති සංවිධාන වැඩි ඉවරයි. හරි. දැන් එනවා රාජ්‍ය අංශේ ව්‍යාපාර වලට. පුතේ දැන් අපේ ලංකාව ගත්තම ලංකාවේ තියෙනවා යම්කිසි පාලන තන්ත්‍රය. අද පාලන තන්ත්‍රයක්. රජයනේ අපේ රට පාලනය කරන්නේ. ඒ පාලනය කරද්දී දැන් ඔයගොල්ලෝ දන්නවා පාසලක් ගත්තොත් විදුහල්පතිතුමා ඉන්නවනේ. උතර විදුහල්පතිතුමාට මුළු පාසලම සම්බන්ධයෙන් බලය තියෙනවා. හැබැයි විදුහල්පතිතුමා විතරක් තිබ්බොත් පාසලේ පරිපාලන කටයුතු සඳහා උතකොට විදුහල්පතිතුමාට හැම පන්තියකම නම්මාකරන එක කරන්න පුළුවන්ද? බෑ. තේරෙනවනේ. එතකොට හැම එකක්ම එයාට බලන්න බෑ. ඉතින් එයා ඕවරෝල් මුළු පාසලම බලනවා. එයාගේ පහසුව සඳහා එයා මොනවද කරලා තියෙන්නේ? වෙනම ඉන්නවා අංශ ප්‍රදාන කට්ටිය. A level වලට බාරව වෙනම ඉන්නවා. ප්‍රයිමරි සෙක්ෂන් එක බාරව වෙනම ඉන්නවා. හරිද? ඒ වගේ වෙනම මොනවද කරන්නේ ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට යම් කිසි වැඩ කොටසක් බාර වෙනවා. දැක්කද වැඩ ටික බෙදාගෙන කරන්නේ. කියන්නේ විදුහල්පතිතුමා සමස්ත ආයතනයේම පාසලම කටයුතු බලනවා. හොඳ දැන් ප්‍රයිමරි එකේ විදුහල්පති ගත්තන් පස්සේ එයාට මුළු පාසලම සම්බන්ධයෙන් බලයක් නැහැ. හැබැයි ප්‍රයිමරිය සම්බන්ධයෙන් බලයක් තියෙනවා. ඊට පස්සේ තව ලේසි කරන්න වැඩ. ඒතර යාටත් නම්මාකරන්නේ වගමේවා පන්ති අතු ගාලාද නැද්ද ඕව බලන්න බැරි හින්දා යා තව දානවා. කවුද? පන්ති භාර ගුරුවරයෙක්. හරි. එතකොට ඔයාලට තේරෙනවද බලය වැඩිම කාටද? මම දැන් තුන් දෙනෙක් ගැන කතා කරලා පන්ති භාර ගුරුවරයා විදුහල්පති අංශ ප්‍රදාන තුන් දෙනෙක් ගැන කතා කරලානේ. දැන් මැසේජ් එකක් දාන්න මේ තුන් දෙනාගෙන් බලය වැඩිම කාටද? මේ තුන් දෙනාගෙන් බලය වැඩිම කාටද? ටක් ගාලා මගෙත් එක්ක පොඩ්ඩක් එන්ගේජ් වෙලා වැඩේ කරගෙන යමු. ඉතින් හොඳ ළමයි වගේ ටක් ගාලා මැසේජ් එකක් දාන්න මේ තුන් දෙනාගෙන් බලය වැඩි කාටද? පන්ති භාර ගුරුවරයාටද අංශ ප්‍රදාන එක්කෙනාට ප්‍රින්සිපල්. ඊට පස්සේ බලය වැඩි කාටද? අංශ ප්‍රදාන. ඊට පස්සේ බලය අඩු කාටද? පන්ති භාර. උතන එහා පැත්තේ පන්තියේ මොන හරි ප්‍රශ්නයක් වුණා කියලා මේ පන්තියේ භාර ගුරුවරයාට ඒක දාලත් යන්නේ නැහැ. ඒක යා වගකීම ගන්න ඕනේ එහා පන්තියේ එක්කෙනා. හැබැයි ඒක වගකීම ඒ අංශය භාර එක්කෙනාට තියෙනවා. උතන පාසලේ සමස්තයක් විදියට ගත්තොත් ක්‍රීඩා ඊට පස්සේ පාසලේ තියෙන ප්‍රතිඵල අරවා මේවා සම්බන්ධයෙන් සමස්තයක් විදියට වගේ කියන්නේ විදුහල්පති. උතන ඔයාලට තේරෙනවද? පාසල පාලනය වෙන්නේ ලේයර්ස් කීයක් යටතේ? තුනක් යටතේ. එක එක්කෙනා වගකීම් බෙදාගෙන තියෙනවා. එතකොට දැන් මේ රාජ්‍ය අංශය කිව්වන් පස්සේ ලංකාවේ රජයේ ලේයර්ස් තුනකට බෙදලා තියෙනවා පුතේ.
හරිද? එකක් මධ්‍යම රජය. මේක නිකන් ප්‍රින්සිපල් වගේ. මධ්‍යම රජය කියලා කියන්නේ අපේ ජනාධිපති ප්‍රමුඛ පාර්ලිමේන්තුව තමයි මධ්‍යම රජය. අද උතර යාට මුළු රටම සම්බන්ධයෙන් බලය තියෙනවා. පාර්ලිමේන්තුවේ 225 ඒ කට්ටිය ඇමතිවරු ඒ කට්ටිය ගත්තොත් ඒගොල්ලන්ට තමයි බලය වැඩි. ඒගොල්ලන්ට මුළු ඒ කියන්නේ මුළු ලංකාව සම්බන්ධයෙන්ම බලය තියෙනවා. ඊළඟට ඉන්නවා පුතේ බලය පොඩ්ඩක් අඩුයි. ඊළඟට කවුද දන්නව? පළාත් සභා. දැන් අපි ඉන්නේ අයිති වෙන්නේ දැන් මම ඉන්නේ බස්නාහිර පළාත් සභාවට. ඒ කියන්නේ කොළඹ ගම්පහ කළුතර කට්ටිය. ඊට පස්සේ ගත්තොත් හම්බන්තොට ගාල්ල මාතරේ පැතිවල ගත්තොත් එයා දකුණු පළාත් සභාව. අනුරාධපුරයේ පොළොන්නරුව මේ පැත්ත ගත්තොත් උතුරු මැද පළාත් සභාව. හරි ඒ වගේ සිද්ධ. හරි නේද? එතකොට නුවරේ කට්ටිය මධ්‍යම පළාත් සභාව. හරි නේද? උතුරු කට්ටිය යාපනයේ කට්ටිය උතුරු පළාත් සභාව. හරිද? ඊට පස්සේ නැගෙනහිර පළාත් සභාව, ඌව පළාත් සභාව, ඔගේ පළාත් සභා තියෙනවා. ඊට පස්සේ පුතේ පළාත් පාලන ආයතන. දැන් මම අයිති වෙන්නේ පළාත් පාලන ආයතන කියන්නේ මොනවද දන්නවද? පළාත් පාලන ආයතන කියන්නේ මහනගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා හරිනේ. මහනගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා හරි. දැන් ඕගොල්ලෝ කට්ටිය තමන් අයිති වෙන පළාත් පාලන ආයතනෙ දාගෙන යන්න. මම ඉන්නේ බොරැල්ලේ. එන්න මම අයිති වෙන්නේ කොළඹ මහනගර සභාව. ඒක පළාතෙන් ඒ පැත්තෙන් පැත්ත වෙනස් වෙනවා. මහනගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා. අර තමන් අයිති වෙන මම කොළඹ මහනගර සභාවට අයිති වෙන්නේ. ඕගොල්ලෝ ටක් ගාලා අම්මගෙන් හරි තාත්තගෙන් හරි ආලා දාලා ටක් ගාලා දාන්න තාත්තේ හරි අම්මේ හරි ආන්න අපි අයිති වෙන පළාත් පාලන ආයතනෙ මහනගර සභාව හරි නගර සභාව හරි ප්‍රාදේශීය සභාව හරි මොකක්ද කියලා ටක් ගාලා මැසේජ් ටික දාගෙන යන්න. කොළඹ මහනගර සභාව නතාෂා. ඒක සරිත් කට්ටිය. ඔව් තාම මුකුත් පටන් ගත්තේ නැහැ. තාම මේ පටන් ගත්තේ විතරයි. යන මුල්ල ටික තමයි කතා කරේ අපි මොනවද කරේ කරලා තියෙන්නේ කියලා. දැන් මේ තමයි ලියලා පටන් ගත්තේ ඈ. ටක් ගාලා දාන්න බලන්න පළාත් පාලන ආයතනෙ. ඔය හැමෝම දාන්නේ තියෙනවා. මහිරුත් එහෙම කොළඹ මහනගර සභාව දා. අංශිත කො වෙන ඒවල නැද්ද ඔක්කොම කොළඹද ඔන්ලයින් ක්ලාස් එකකම දැන් අනුරාධපුරේ ළමයි ඉන්නවා. මේකේ දකුණු පළාතේ ළමයිනුත් ඉන්නවා. ටක් ගාලා දාන්න බලන්න. කොළඹ මහනගර සභාව ඊට පස්සේ. හ්ම්. අය කියන දාලා තියෙන කොළොන්නාව නගර සභාව. හ්ම්. තව එක්කෙනෙක් දාලා තියෙන හොරණ මහනගර සභාව. හොඳයි. හොරණ නගර සභාව නෙමෙයිද මහනගර සභාවද හොරණ? තව ප්‍රමෝදයම දැම්මේ නැහැ. අංශිත ඉඳුවරේම දැම්මේ නැහැ. ටක් ගාලා දාන්න. ඔයගොල්ලෝ අයිති වෙන මහනගර සභාව, නගර සභාව සහ ප්‍රාදේශීය සභාව. හරි. ඔතකොට පුතේ දැන් ඔයාලට තේරෙනවා ඇති මේකෙන් වැඩිම බලය තියෙන කාටද එහෙනම්? මධ්‍යම රජයට. වැඩිම බලය තියෙන මධ්‍යම රජයට. ඊට පස්සේ බලය තියෙන පළාත් සභාවලට. පළාත් පාලන ආයතන ඊට පස්සේ. හරිද? පළාත් පාලන ආයතන කියන්නේ පොඩි ඒරියා එකක් තමයි අයිති වෙන්නේ. හරිද? ඒකට දැන් කොළඹ එකේ ඉඳලා 15 වෙනකම් කොළඹ මහනගර සභාව, ඒ වගේ ඉතින් ඔය රඹුක්කන ප්‍රාදේශීය සභාව. හරිද? කොටිකාවත්ත මුල් ඒරියාව ප්‍රාදේශීය සභාව, කඩුවෙල නගර සභාව. අහද ඔගේ තියෙනවනේ ඔයගොල්ලෝ දන්නවා දැන්. හරිද? පුතේ මතක තියාගන්න එනම් මේ රජයේ ලේයර්ස් තුනක් යටතේ යන්නේ. අහන්නේ නේද? එතකොට රජය දැන් අපි හිතමු මට කියන්න බලන්න ඒගොල්ලෝ වැඩ ටික බෙදාගෙන කරන්නේ. එහෙනම් මට කියන්න O level A level තියන්නේ මේ තුන් දෙනාගෙන් කවුද? වැඩ බෙදා ගන්නවනේ. O level A level තියන්නේ මධ්‍යම රජයේද පළාත් සභාවද පළාත් පාලන ආයතනද? O level A level exam තියන්නේ කවුද? ටක් ගාලා දාන්න වගේත් එක්ක එන්ගේජ් වෙලා ටක් ගාලා ඉක්මනට දඩ ඔයගොල්ලෝ මෙසේජ් කරන්න දන්නවද? මධ්‍යම රජයේද පළාත් සභාවද පළාත් පාලන ආයතන? දිනුක very good මධ්‍යම රජය. හරිද? O level A level තියන්නේ. හැබැයි ඔයගලන්ගේ the first term test paper එක නම් ඉස්කෝලෙන්නේ දුන්නේ.
හැබැයි සෙකන්ඩ් ටර්ම් එක තර්ඩ් ටර්ම් වෙලා ඒවා ඒ කියන්නේ පාසල් වාර විභාග කවුද තියන්නේ ගොඩක් වෙලාට? මොන රජයෙන්ද? මධ්‍යම රජයේද පළාත් සභාවද පළාත් පාලන ආයතනද? පළාත් සභාව. very good. ආද එතකොට දකුණු පළාත් සභාවේ පාසල් වල ලැබෙන පේපර් කොමර්ස් පේපර් එකයි කොළඹ මේ බස්නායක පළාත් සභාවේ ඉන්න ඒ ලැබෙන කොමර්ස් පේපර් එකයි මොකද්ද දෙක. ආද ඔයගොල්ලෝ හිතන්නේ කවුද ඔයගලන්ගේ ගෙවල් පැත්තේ කුණු අරන් දාන ඒ වැඩ ටික කරන්නේ කවුද? මධ්‍යම රජයේද පළාත් සභාවද පළාත් පාලන ආයතනද? කුණු අරන් දාන එක වගකීම තියෙනවා කියලා හිතන්නේ ඔයගොල්ලෝ කාටද මේ තුන් දෙනාගෙන්? very good very good. පළාත් පාලන ආයතන පුතේ. පළාත් පාලන ආයතන. දැන් අපේ කුණු අරන් දාන ඒවා වැඩ ටික කරන්නේ කවුද? කොළඹ මහනගර සභාව. දැන් ඔයාලට තේරෙනවද රජයක් කිව්වන් පස්සේ පුතේ මේ තුන්ගොල්ලෝ මේ තුන් දෙනා වැඩ ටික බෙදාගෙන කරන්නේ පාරවල් හදන එක, හරිද? ඊට පස්සේ විදුලිය දෙන එක, ජලය දෙන එක, කුණු අරන් දාන එක, පාසල් පවත්වාගෙන යන එක, විභාග පවත්වාගෙන යන එක, මේ තුන් දෙනා වැඩ ටික බෙදාගෙන කරන්නේ. මේක තනියෙන් එක්කෙනෙක්ට කරන්න බෑ. ක්ලියර්ද මම මේ කියන දේ? දැන් මධ්‍යම රජයට කියලා ඉවර වෙලා හැම තැනකම කුණු අරන් දාන ඒ වගේ පොඩි පොඩි හැම දෙයක්ම යාට හොයලා බලන්න බෑ. එතකොට දැන් මම මේ කියන්න යන්නේ මොකද්ද? මතක තියාගන්න පුතේ. දැන් පෞද්ගලික අංශයේ ව්‍යාපාර ටික අපි කතා කරලා ඉවරයිනේ. දැන් අපිට කතා කරන්න තියෙන මොන ව්‍යාපාර ටිකද? රාජ්‍ය අංශයේ ව්‍යාපාර ටිකනේ අපිට කතා කරන්න තියෙන්නේ. මතක තියාගන්න පුතේ, රජය ව්‍යාපාර කරගෙන යනවා නම් සමහර ව්‍යාපාර දැන් මගේ පොයින්ට් එකට එනවා. සමහර ව්‍යාපාර කරගෙන යන්නේ රජය කරගෙන යන පට්ට ලොකු ව්‍යාපාර ටික කරගෙන යන්නේ කවුද? මට කියන්නේ එන රජය කරගෙන යන ලොකු ව්‍යාපාර ටික කරගෙන යන මේ තුන් දෙනාගෙන් කවුද? රජය කරගෙන යන ලොකු ව්‍යාපාර ටික කරගෙන යන මේ තුන් දෙනාගෙන් කවුද? රජය කරගෙන යන ලොකු ව්‍යාපාර රජය කරගෙන යන ලොකු ව්‍යාපාර කියන්නේ මොනවද? අර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, වරාය අධිකාරිය, අර ඊට පස්සේ විදුලි බල මණ්ඩලය, හරිද? ඊට පස්සේ ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, රූපවාහිනී සංස්ථාව, හරිද? ශ්‍රී ලංකා ටෙලිකොම්, හරිද? ඊට පස්සේ ඔන්න ඔය වගේ ලොකු ව්‍යාපාර ටික මතක තියාගෙන කරගෙන යන්නේ මධ්‍යම රජය. හරිද? මධ්‍යම රජය. එහෙනම් රජයේ ව්‍යාපාර කිව්වෙන් පසු ආ දැනගන්න ඕනේ සමහර ව්‍යාපාර මධ්‍යම රජය යටතේ තියෙන්නේ. උතර පුතේ සමහර ව්‍යාපාර කරගෙන යන්නේ මධ්‍යම රජය නෙමෙයි. රජයක් කරගෙන යද්දී මධ්‍යම රජය නම් කරගෙන යන්නේ ව්‍යාපාර ප්‍රාග්ධනය යොදන්නේ මධ්‍යම රජය, ලාභ ලබන්නේ මධ්‍යම රජය. සමහර ව්‍යාපාර තියෙන පළාත් සභාව විසින් තමයි පවත්වාගෙන යන්නේ. අද ওই පළාත් සභා බිල්ඩින් වල ඒගොල්ලෝ මොන මොනවා හරි කුලියට දීලා ගොඩනැගිලි හදලා ෆිල්ම් හෝල් පවත්වාගෙන යනවා මොන මොනවා හරි දේවල් කරගෙන යනවා. ඒතකොට ඒව කරගෙන යන්නේ පළාත් සභාව. සමහර ඒවා කරගෙන යන්නේ පළාත් පාලන ආයතන විසින්. දැන් උදාහරණයක් විදිහට අපේ මේ පැතිවල තියෙනවා පාකින් එම ටිකට් කඩනවා. පාකින් ටිකට් කඩනවා. ඒව කරගෙන යන්නේ කොළඹ මහනගර සභාවෙන්. හරිද? ඒතකොට ඒක ව්‍යාපාරය. තව ඔයගලන්ගේ ඔය ගෙවල් පැතිවල තියෙනව නේද? ඔය දැන් වැදගත් ස්ථාන වලට ගියන් පස්සේ තියෙනවනේ ඔය පබ්ලික් টয়ලට්. හරිද? දැන් අපේ වික්ටෝරියා පාක් ගියාම ඒකේ පබ්ලික් টয়ලට් එකක් තියෙනවා. ආද ගෝල් ෆේස් එකේ ගියාම පබ්ලික් টয়ලට් එකක් තියෙනවා. එතකොට ඒ টয়ලට් එකේ රුපියල් 20ක් විතර ටිකට් එකක් ගන්නවා. ඒක ව්‍යාපාරයක් පුතේ. ඒ ව්යාපාර කරගෙන යන්නේ කවුද දන්නවද? මහනගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා. ආද ඊට පස්සේ ක්‍රීඩාංගන කුලියට දෙන ඒවා. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ ඔය අවුරුදු උත්සව කරන්න ක්‍රිකට් මැච් ගහන්න ක්‍රීඩාංගන ගන්නවනේ. තව කනත්ත ආදානාගාර භූමි දාන කරගෙන යන කනත්ත ඒව පවත්වාගෙන යන්නේ මේ පළාත් පාලන ආයතන. ඒවත් ව්‍යාපාරය. මොකද භූමි දානය කරන්න ආදාහනය කරන්න ඕන එකකට අපි සල්ලි ගෙවලා ඒක බුක් කරලා තමයි මේ වැඩේ කරගන්න වෙන්නේ. උතර පුතේ හැම එකම ව්‍යාපාරය. එහෙනම් මතක තියාගන්න රජයේ ව්‍යාපාර කිව්වන් පස්සේ කොටස් තුනකට බෙදනවා. මධ්‍යම රජය යටතේ පවතින ව්‍යාපාර, පළාත් සභාව යටතේ පවතින ව්‍යාපාර සහ පළාත් පාලන ආයතන පවත්වාගෙන යන ව්‍යාපාර. ඒක ක්ලියර්ද හැමෝටම? මෙච්චර ලස්සනට හොඳට කවුරුත් කියලා දෙන්නේ නැහැ. 100% මට ෂුවර් ඈ. මේ ලෙවල් වල මේ පාඩම ලොකු පාඩම පොඩ ඒ මට්ටමටම ගිහිල්ලා ඔයාට මේක ලස්සනට කියලා දීලා තියෙන්නේ. පුතේ හැබැයි අපි ඉගෙන ගන්නේ අපිට සිලබස් එකේ තියෙන්නේ අද රාජ්‍ය සංස්ථා, රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සමාගම් ඉගෙන ගන්න. පුතේ ඒ ඔයාට සිලබස් එකේ තියෙන්නෙම මධ්‍යම රජය යටතේ තියෙන ව්‍යාපාර ටික. මොනවාද මධ්‍යම රජය යටතේ තියෙන්නේ? රාජ්‍ය දෙපාර්තමේන්තු, කාලගුණ දෙපාර්තමේන්තුව, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව,
පොලිස් දෙපාර්තමේන්තුව, විභාග දෙපාර්තමේන්තුව, හරිද? ඒව ඔක්කොම පවත්වාගෙන යන මධ්‍යම රජය. අනිත් එක රාජ්‍ය සංස්ථා, රූපවාහිනී සංස්ථාව, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, හරිද? ඒ වගේ රාජ්‍ය සංස්ථාත් පවත්වාගෙන යන්නේ මධ්‍යම රජය. ඒ කියන්නේ මධ්‍යම රජය තමයි ඒවට ප්‍රාග්ධනය යොදලා ඒවා ව්‍යාපාර කරගෙන යන්නේ. අනිත් එක පුතේ වාට තියෙන්නේ රාජ්‍ය සමාගම්. ඔතකොට පුතේ ඔය රාජ්‍ය සමාගම් තමයි ලිට්‍රෝ ගෑස්, ඊට පස්සේ ශ්‍රී ලංකා ටෙලිකොම්, අද ඒවා රාජ්‍ය සමාගම් පුතේ. එහෙනම් ඔයාට රාජ්‍යංශේ ව්‍යාපාර කතා කරද්දී මතක තියාගන්න මේ තුන් ගොල්ලම රාජ්‍යංශේ ව්‍යාපාර කරගෙන යනවා. හැබැයි ඔයාටත් මේකෙන් ඉගෙන ගන්න තියෙන්නේ මධ්‍යම රජය කරගෙන යන රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රාජ්‍ය සංස්ථාවේ විතරයි. එහින්දා ඔන්න දැන් අපි එනවා ටියුට් එකට. බලන්න ටියුට් එකට ආවන් පස්සේ වාට ඉගෙන ගන්න තියෙන ඔච්චර දෙයක් දාලා නැහැ ටියුට් එකේ. ඕගලන්ට ගිය සතියේ කතා කරා සමුපකාර සමිති සංවිධාන ටික කතා කරා. ඒ ටික කතා කරන් පස්සේ දැන් අපිට කතා කරන්න තියෙන මොනවද? රාජ්‍ය සංස්ථා ටික කතා කරන්න තියෙනවා. ඒකේ ලක්ෂණ වාසි අවාසි කතා කළා. ඊට පස්සේ අපි රාජ්‍ය දෙපාර්තමේන්තු කතා කළා. අපිට මොනවද? සිලබස් එක ඉවර කරන්න තියෙන්නේ. හරිද? එතකොට දැන් ඔයාට ඔක බලා ගන්න පුළුවන්. ඔයා එන්න ටියුට් එකේ පිටු අංකය 6ට නෙවෙයි. පිටු අංකය 4. 4 හිමිකාරීත්වය අනුව ව්‍යාපාර වර්ග ලිව්වනේ පෞද්ගලික අංශේ ව්‍යාපාර රාජ්‍ය අංශේ ව්‍යාපාර කියලා එන්න මෙතනට ආවන් පස්සේ දැන් බලා ගන්න ව්‍යාපාර සංවිධානයේ හිමිකාරීත්වය අනුව ලියලා ඇති මෙතන පෞද්ගලික අංශේ ව්‍යාපාර අනිත් එක රාජ්‍ය අංශේ නැත්නම් පොදු අංශයේ ව්‍යාපාර කියලා න පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක අපි මේ විදි කතා කරලා ඉවරයි. කේවල ස්වාමී එක පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාවේ සමාගම්, සමුපකාර, සමිති සංවිධාන ඔක්කොම කරලා ඉවරයි. එහෙනම් දැන් කීවද තේරුණා නැති ඈ? කලින් තේරුනේ නැහැ ඔක. අපි කලින් කතා කරද්දී රාජ්‍ය අංශයේ ව්‍යාපාරය නම් මොනවාද? මධ්‍යම රජය යටතේ පවතින ව්‍යාපාර, පළාත් සභා යටතේ පවතින ව්‍යාපාර, පළාත් පාලන ආයතන යටතේ පවතින ව්‍යාපාර. ඒකෙන් අපි ඉගෙන ගන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය සමාගම්. පුතේ මතක තියාගන්න මේ තුනම කරගෙන යන්නේ මධ්‍යම රජය. ඔයාට ඔය අනිත් පළාත් සභා හා පළාත් පාලන ආයතන කරගෙන යන ව්‍යාපාර ගැන ඉගෙන ගන්න දෙයක් නෑ. ඉතින් එන රාජ්‍යංශයේ ව්‍යාපාරවල අපි එන මුලින්ම එනවා මොනවද? රාජ්‍ය සංස්ථා කියන්නේ මොනවද කියලා ඉගෙන ගන්න. අද මම ඇඳ chart එකයි පොඩි idea එකක් ආවද කටේ හැන්ඩ් රේස් එකක් දාන්න මොනවද මේ රජය කරගෙන යන ව්‍යාපාර කිව්වම මධ්‍යම රජය, පළාත් සභා, පළාත් පාලන ආයතන. ඒක නිකන් මෙහෙමයි ඈ. රජයක් ගත්තාන් පස්සේ නිකන් හිතමුකෝ. මේක ශ්‍රී ලංකාව ඇන්දේ ඈ. පොඩ්ඩක්. හරි. ශ්‍රී ලංකාව ඇන්දන් පස්සේ මේ මුළු ශ්‍රී ලංකාවෙන් බලය තියෙන කාටද? මධ්‍යම රජය. ශ්‍රී ලංකාවෙන් බලය තියෙන මධ්‍යම රජය. එතකොට මේ තියෙන්නේ දකුණු පළාත කියලා හිතමුකෝ. දකුණු පළාතේ බලය තියෙන පළාත් සභාවට. ඒකේ මේ පොඩි කොටස් තියෙනවා. මේ පොඩි කොටස් වල බලය තමයි පළාත් පාලන ආයතන වලට තියෙන්නේ. ඒක තමයි උතර කතා කරන්නේ. හරිනේ? right. එතකොට ඔයා කවද ඡන්ද ඉල්ලන්න අදහසක් තියෙන කවුරුහරි ඉන්නවද ළමයි? හැන්ඩ් රේස් එක දානවා ඉස්සරහ ඡන්ද ඉල්ලන්නේම අදහසක් තියෙන කවුරුහරි ඉන්නවද? නැද්ද ඇයි? ළමයි ඔයගොල්ලෝ ඡන්ද ඉල්ලන්න ඕන. ඔයගොල්ලෝ හොඳට ඉගෙන ගන්න ළමයිනේ. ඒතර ඉගෙන ගත්තාන් පස්සේ මේ ඡන්දේමත් ඉල්ලන්න එපායිනේ. ඡන්ද ඉල්ලද්දී එන මට කියන්න ඔයා මහේකට හොඳයි very good. මම දෙන්න මට කියන්න ඔයා මුලින්ම ඡන්ද ඉල්ලන්නේ මධ්‍යම රජයට දැන් සාමාන්‍යව පක්ෂයකින් ඡන්දයකට දානවනේ. කෙලිම ඔයාව ජනාධිපතිවරණයට ගිහිල්ලා දාන්නේ නැහැනේ. උතන ඔයා මුලින්ම ඡන්ද ඉල්ලනවා නම් මොන ඡන්දෙට ඔයා ඉල්ලන්න වෙන්නේ කියලා දාන්න බලන්න. අනිත් කට්ටිය දාන්න මැසේජ් එකක් ඔන්න මහේතු ඡන්ද ඉල්ලන්න හිතන් ඉන්නවා. එහෙම ඉල්ලන්න නෑ මුලින්ම පළාත් සභාව නෙමෙයි ඉල්ලන්නේ. මුලින්ම පොඩි එකේ ඉඳලා පටන් ගන්නව නම් අර ඉල්ලන්න වෙන්නේ කොහෙන්ද? පළාත් පාලන ආයතන මැතිවරණය. පළාත් පාලන ආයතන මැතිවරණය කියලා කියන්නේ ඔයාට ඔයා දැන් මේ පැත්තේ කොල්ලෙක්නේ. ඉතින් ඔයාට ඉල්ලන්න වෙන්නේ මොනවද? මුලින්ම කොළඹ මහනගර සභාවට ඡන්දේ. ඒක කොළඹ මහනගර සභාවට යනවා. ඒතකොට කොළඹ මහනගර සභාව කියලා කියන්නේ කොළඹ එකේ ඉඳලා 15 වෙනකන්. ඊට පස්සේ ටික කාලයක් ඒකේ ඉන්නවා. ඊට පස්සේ ඔයා ඉල්ලන්න ඕන ඡන්දේ මොන ඡන්දේද? එතකොට ටිකක් මහන්සි වෙන්න වෙනවා. මොකද පළාතක්නේ. පළාතේ ඡන්දේ මොනවද? පළාත් සභා ඡන්දේ. ඊට පස්සේ තමයි 225ක් තෝරන්නේ. අර 225ක් තෝරනෝනේ පාර්ලිමේන්තු මැතිවරණය. අන්න ඒක මධ්‍යම රජය. මධ්‍යම රජයටත් ගිහිල්ලා පාර්ලිමේන්තුවට ඒ වගේ ගිහිල්ලා හරිද ඒකේ පාර්ලිමේන්තුවට ගියා කියන්නේ ඔයාට වෙන්න පුළුවන් උපරිම තනතුර මොකක්ද? අගමැති. කතානායක අගමැති ඒවනේ වෙන්න පුළුවන්. ඊට පස්සේ උඩම තනතුර තමයි මොනවද? ජනාධිපති.
ජනාධිපතිත් මධ්‍යම රජය යටතේ මේ මධ්‍යම රජයේ තමයි ඉන්නේ. හරි එකයි කිව්වේ. right. හරි එහෙනම් අපි ඉස්සෙල්ලාම රාජ්‍ය සංස්ථාවලට රාජ්‍ය සංස්ථාවක් කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සෙල්ලාම ලියාගමු. right. මම කියන එක හොඳට අහලා ලියාගන්න. රාජ්‍ය සංස්ථා සමාගම් පනත යටතේ හැර ලියාගන්න. සමාගම් පනත යටතේ හැර වෙනත් නීතියක් යටතේ වෙනත් නීතියක් යටතේ සංස්ථාපනය කළ පූර්ණ අයිතිය පූර්ණ අයිතිය රජයේ සතු වන හෝ රජයේ සතු වන හෝ අයිතියෙන් වැඩි ප්‍රමාණයක් වැඩි ප්‍රමාණයක් රජයේ සතු වන ව්‍යාපාර වේ. ඔක ලියාගන්න.
right පුතේ. right. පුතේ රාජ්‍ය සංස්ථාවල පුතේ නෛතික පුද්ගලභාවයක් තියෙනවා නේද? රාජ්‍ය සංස්ථාවල නෛතික පුද්ගලභාවයක් තියෙනවා. එතකොට මේකට නෛතික පුද්ගලභාවය ලැබෙන්නේ දැන් සාමාන්‍යයෙන් අපි සමාගමකට නෛතික පුද්ගලභාවය ලැබුණේ 2007 අංක 7 දන්න සමාගම් පනතේ නේද මතකයිද? 2007 අංක 7 දන්න සමාගම් පනතේ යටතේ තමයි නෛතික පුද්ගලභාවය ලැබුණේ. හැබැයි රාජ්‍ය සංස්ථාවකට සමාගම් පනත යටතේ නෙමෙයි වෙනත් නීතියක් යටතේ තමයි ඒක සංස්ථාපනය කරන්නේ. මේක පූර්ණ අයිතිය රජයේ සතු වෙන. පූර්ණ අයිතිය කියලා කියන්නේ සිතුගේ මොකද්ද? පූර්ණ අයිතිය කියලා කියන්නේ 100%ක්ම රජයේ සතු වෙන හෝ සමහර රාජ්‍ය සංස්ථා තියෙනවා පුතේ අයිතියෙන් වැඩි ප්‍රමාණයක් රජයේ සතු වෙනවා. ඒ කියන්නේ යම් කොටසක් ඒගොල්ලෝ දීලා තියෙනවා කාට ප්‍රාග්ධනය යොදන්නද? පෞද්ගලික අංශයට ප්‍රාග්ධනය යොදන්න. ක්ලියර්ද? ඔතන මතක තියාගන්න ඕනේ. සමහර රාජ්‍ය සංස්ථා පූර්ණ අයිතිය රජයේ සතු වෙන්න පුළුවන්. සමහර වෙලාවෙන් යම් කොටසක් පෞද්ගලික අංශයට දෙනවා ඇති. හැබැයි මේක රජයේ ව්‍යාපාරයක් වෙන්න නම් වැඩි ප්‍රමාණයක් තියෙන ඕන කවුරු සතුවද? රජයේ සතුව. රජයේ විසින් පත් කරන අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් රාජ්‍ය සංස්ථා පාලනය වේ. මතක තියාගන්න මේකේ කළමනාකරණය කරන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින්. හැබැයි මේක රජයේ ව්‍යාපාරයකින්දා මේක කළමනාකරණය කරන අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරන්නේ රජයේ විසින්. ඔන්න රාජ්‍ය සංස්ථාවල අවුල උතන. ඇයි අවුල? පුතේ දැන් ඔයා දන්නවා ඇති අපි හිතමුකෝ ඔයගොල්ලෝ දන්නවා නේද මේ ප්‍රයිවට් බස් තියෙනවනේ. ප්‍රයිවට් බස් කිව්වම උතන ඒකේ අදහස ප්‍රයිවට් බස් කියන්නේ ඒවල හිමිකාරීත්වය තියෙන කාටද? පෞද්ගලික අංශයට. හැබැයි අපි දන්නවනේ CTB බස් කියලා තියෙනවනේ. එතකොට ඒව පුතේ ඔය CTB එක කියලා කියන්නේ රාජ්‍ය සංස්ථාවක්. හරිද ඉතින් දැන් නම් CTB එක සුපිරියටම වැඩ කරනවා. හැබැයි කාලයක් තිබ්බා ප්‍රයිවට් බස් ලාභයි CTB බස් අලාභයි. එහෙනම් අවුලක් නේ. හරිද? එකම ව්‍යාපාරය ගත්තම එකක් ලාභයි අනිත් එක අලාභයි. දැන් IOC එක තෙල් ගහන්නේ IOC එක ලාභයි. khනිජ තෙල් නීතිගත සංස්ථාවනේ කරගෙන යන්නේ සිපෙට්කෝ එක. සිපෙට්කෝ එක අලාභයි. හේතුව මොකක්ද කියලා බලද්දී කේස් එක මොනවද දන්නවද? ඒ ව්‍යාපාර කරගෙන යන්න පුතේ ව්‍යාපාර ලාභද තීරණය වෙන්නේ ඒකේ ව්‍යාපාරේ කළමනාකරණය කොච්චර හොඳට කරනවද කියන එක මත. හරිද? එතකොට පෞද්ගලික අංශේ ව්‍යාපාරයක් ගත්තම කළමනාකරුවන් තෝරගන්නේ මොනවද? ඉන්ටර්විව් තියලා නේද සුපිරිම බුලට් සෙට් එකක් තමයි කළමනාකරණයට දාන උන් ටික සුපිරියට ඒක කරගෙන යනවා. හැබැයි පුතේ රාජ්‍ය සංස්ථාවල අද අපි හිතමුකෝ දැන් ඔයගොල්ලෝ දන්නවද ශ්‍රී ලංකන් එයාර්ලයින් එක ගත්තොත් මහින්ද රාජපක්ෂ ඉන්නකම් ශිරන්ති රාජපක්ෂගේ අයියා තමයි ඒකේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සභාපති. කියන්නේ සභාපති චෙයාමන් කියලා කියන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයේ පහක් ඉන්නවනම් එයාගේ ලොක්කා. හරිද? උතර වල තේරෙනවා ඇති දැන් ශිරන්ති රාජපක්ෂලා වගේ ගුවන් සේවාවක් ගත්තොත් දැන් සිල්ලර කඩයක් ආද හොටෙල් එකක් රෙදි කඩයක් කරගෙන යනවා නෙමෙයි ගුවන් සේවාවක් කියලා කියන්නේ ඒක කළමනාකරණය කරන්න පුතේ එන නොලෙජ් එකක් තියෙන්න ඕනේ. හැබැයි ඒකේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සභාපති කවුද? ශිරන්ති රාජපක්ෂගේ අයියා. ඉතින් මේ ශ්‍රී ලංකන් එයාර්ලයින් එක තියෙන කාම්ම පාඩුයි අලාභයි. ඇයි ගන්න වැරදි තීරණනේ. ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වෙලා ඉන්නකන් ශ්‍රී ලංකා ටෙලිකොම් එකේ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ මල්ලි කෙනෙක්. මොකක් හරි නමක් ඒත් සිරිසේන කියලා ඉවර වෙන එක්කෙනෙක්. හරිද? එතකොට ඊට පස්සේ අර්ජුන රණතුංගටයි ඔන්න මල්ලිටයි දැන් නඩු වැටිලා තියෙනවා. අර්ජුන රණතුංග වරාය අධිකාරිය ඇමති. හරිද? වරාය අධිකාරිය කියන්නේ රාජ්‍ය සංස්ථාවක් ඇමති වෙලා ඉන්නවා. එයාගේ මල්ලි නිශාන්ත රණතුංග අද වරාය අධිකාරියේ සභාපති. දැන් මට තේරෙනවද ඒ වලට අධ්‍යක්ෂක මණ්ඩලයට බලන් යද්දි පත් කරලා තියෙන සුදුසුකම් තියෙන හින්දා නෙමෙයි. මගේ වයිෆ්ගේ අයියා, මගේ මල්ලි, මගේ දුව, මගේ පුතා, මගේ යහළුවා ඒ වගේ කියලා. ඒතොර ඉතින් ළමයි ඔය ව්‍යාපාර මෙච්චර කල් තිබ්බ එකටත් අපි ඇත්තටම සතුටු වෙන්න ඕනේ. මීට කලින් තමයි මේ රට බංකොලොත් වෙලා විනාශ වෙලා යන්න තිබ්බේ. ඒකට හේතුව තමයි මේවල මේ අධ්‍යක්ෂක මණ්ඩලයට තනිකරම දාන්නේ මීහවක් ටිකක් දාන්න එකට හේතුව තමයි Tamanට කඩේ ගිය තමන්ගේ නෑදෑ හිත මිත්‍රාදියෝ තමයි මේ වලට පුරවන්නේ. ඒක වැරදි වැඩක්. හා නේද? එහෙනම් පුතේ මෙන්න මේ රාජ්‍ය සංස්ථාවට අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරන්නේ රජය විසින්. හරි රජය විසින් කියමු දැන් මම නම් ඇමති හරි මට බලය තියෙන මේ වලට අධ්‍යක්ෂ මණ්ඩලය පත් කරන්න බෑ. මම දැනගන්න ඕනේ මගේ වයිෆ්වත් මගේ ළමයෙක්වත් මගේ අම්මා තාත්තවත් දාන්න නෙමෙයි. ඒ වලට දැනුම පළපුරුද්ද අත්දැකීම් තියෙන මිනිස්සු ටිකක් රටේ ඉන්නවනේ. අන්න ඒ කට්ටිය පත් කරන්න මම දැනගන්න ඕනේ. මෙම ව්‍යාපාර මං කියවනේ සමාගම් පනතේ යටතේ හැර වෙනත් නීතියක් යටතේ මේ පටන් ගන්නනේ. ඉතින් විශේෂ හෝ පොදු පාර්ලිමේන්තුව පනතක් යටතේ තමයි ආරම්භ කරන්නේ. කියන්නේ පාර්ලිමේන්තුවේ මේ වලට අදාළ වෙනම නීති රීති ගෙනල්ලා ඒ නීති රීති යටතේ තමයි
මේ පටන් ගන්න. මේ ව්‍යාපාද හරිය අඳුන ගන්න ලේසියි පුතේ. වාට ඕනම ව්‍යාපාදයක් නම බලලා අඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. එකක් රාජ්‍ය නීතිගත සංස්ථාව, කොමිසම, අධිකාරිය, මණ්ඩලය, කාර්යාංශය. පුතේ මේ නමින් ඉවර වෙනවා නම් මේ හැම එකක්ම රාජ්‍ය සංස්ථාවක් කියලා වට හඳුනා ගන්න පුළුවන්. දැන් රූපවාහිනී සංස්ථාව හඳුනා ගන්න දෙයක් නැහැ නේ. ඉතින් සංස්ථාවනේ රූපවාහිනී සංස්ථාව. ගුවන් විදුලි සංස්ථාව. අවුලක් නැහැ නේ රාජ්‍ය සංස්ථානේ. හැබැයි खनिज तेल නීතිගත සංස්ථාව. පුතේ නීතිගත සංස්ථාව ඉවර වෙනවා නම් ඒක රාජ්‍ය සංස්ථාව. ඊට පස්සේ වරාය අධිකාරිය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, පොල් සංවර්ධන අධිකාරිය. මතක තියාගන්න අධිකාරිය කියන නමින් ඉවරනවා නම් ඒක රාජ්‍ය සංස්ථාවක්. ඊට පස්සේ විදුලි බල මණ්ඩලය. නේද? ඊට පස්සේ ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය. අද පශු සම්පත් මණ්ඩලය. මණ්ඩලය කියන නමිනුත් ඉවරනවා නම් ඒක රාජ්‍ය සංස්ථාවක්. ඊට පස්සේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය. කාර්යාංශය කියන නමින් ඉවර වෙනවා. තව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව. අන්න ඒ වගේ. ඊට පස්සේ කොමිසම ඔය කියන නම් වලින් ඉවර වෙනවා නම් අපි ඒ හැම එකක්ම හඳුනා ගන්නවා මොනවාද? රාජ්‍ය සංස්ථා. ඒක අනිවාර්යයෙන්ම ඔයා මතක තියාගන්න ඕනේ. යම් ව්‍යාපාරික නමක් අගට ඔය නම යෙදලා තියෙනවා නම් ඒක ඔයා දැනගන්න ඕනේ මේක රාජ්‍ය සංස්ථාවක් කියලා. ඉතින් උදාහරණ ටිකක් ලියාගමු එහෙනම් අපි රාජ්‍ය සංස්ථාවලට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ඊළඟ විදේශ සේවා නියුක්ති කාර්යාංශය, වටික් ගන්න පුළුවන්. හරිනේ. right. රාජ්‍ය සංස්ථාවල ලක්ෂණ යාගම් පිහිටුවීම, විශේෂ හෝ පොදු පාර්ලිමේන්තු පනතක් සම්මත කිරීම මගින්. විශේෂ හෝ පොදු පාර්ලිමේන්තු පනතක් සම්මත කිරීම මගින්. right. විශේෂ හෝ පොදු පාර්ලිමේන්තු පනතක් සම්මත කිරීම මගින්.
විශේෂ හෝ පොදු පාර්ලිමේන්තු පනතක් සම්මත කිරීම මගින්. හරිනේ. පුතේ විශේෂ හෝ පොදු පාර්ලිමේන්තු පනතක් කියලා කියන්නේ දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ දන්නවා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තියෙනවනේ. ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පිහිටවල තියෙන පුතේ 2003 අංක 9 දන්න පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනත යටතේ. ඒ ආයතනයක් ගේන්න රජයට අවශ්‍යතාවයක් තියෙනවා නම් රජ ඉස්සෙල්ලා කරන්න ඕනේ ඒකට අදාළව නීති රීති පාර්ලිමේන්තුවේ සම්පාදනය කළා. ඒ නීති රීති සම්පාදනය කරලා සම්පන්න කිරීම මගින් තමයි අදාළ ආයතන ගේන්නේ. නම් ලංකාවේ රාජ්‍ය ආයතන හැම එකක්ම බිහිවිලා තියෙන්නේ මෙන්න මේ ඒවලට අදාළ වෙච්ච නීති රීති මගින්. හරිනේ. හිමිකාරීත්වය රජයේ සතුය. ප්‍රාග්ධනය මුළුමනින්ම රජය විසින් හෝ වැඩි ප්‍රතිශතයක් රජය විසින්. හරිද? මුළුමනින්ම කියන්නේ 100%ක්ම රජය විසින් වැඩි ප්‍රතිශතයක් කියන්නේ 50%කට වැඩිය. right. අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. පාලනය රජය විසින් සිදු කරයි. රජය විසින් සිදු කරනවා. නෛතික පුද්ගල භාවයක් තියෙනවා. මේගොල්ලන්ට ව්‍යාපාරය නමින් කටයුතු කරන්න පුළුවන්. ඉතින් මෙතන පොඩ්ඩක් වරහන් ඇතුළේ ලියා ගන්න රජය විසින් පත් කරන අධ්‍යක්ෂක මණ්ඩලයන්නේ. අද පාලනය කරන රජය විසින් පත් කරන අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින්නේ. right. ඈවද කිරීම ඈව කියන්නේ ව්‍යාපාරේ වහලා දාන එක. ඒක පාර්ලිමේන්තු පනතක් සම්මත කිරීම මගින්. ඔයගොල්ලෝ දන්නවද ළඟදී විදුලි බල මණ්ඩලය වහලා දැම්මා. දැන් විදුලි බල මණ්ඩලය කියලා එකක් නැහැනේ. ඒක අර සමාගම් වලට බෙදුවනේ දැන්. දැන් විදුලි බල මණ්ඩලයක් කියලා නැහැ ලංකාවේ එකක් ඈ. ඒ විදුලි බල මණ්ඩලය කියන එක අහෝසි කරේ පාර්ලිමේන්තුවේම පනතක් සම්මත කරලා ඒක සම්පූර්ණයෙන්ම වහලා දැම්මා. හරි. රාජ්‍ය සංස්ථාවල වාසි පුතේ. රාජ්‍ය සංස්ථාවල වාසි තමයි මහ ජනතාවට අත්‍යවශ්‍ය වන බොහෝ සේවා පෞද්ගලික අංශය විසින් සැපයීමට ඉදිරිපත් නොවන අතර. පුතේ මහ ජනතාවට අත්‍යවශ්‍ය වෙනවා ගොඩක් සේවා. ඒ හැම එකක්ම පෞද්ගලික අංශයේ සපයන්න ඉදිරිපත් වෙන්න ඒව සඳහා රාජ්‍ය සංස්ථා ක්‍රමය උචිත වෙනවා. කලින් එක අහනවා පාර්ලිමේන්තු පනතක් සම්මත කිරීමේ. ඈවද කිරීම කියන එකනේ පාර්ලිමේන්තු පනතක් සම්මත කිරීම මගින්. ඔන්න මිස් වුණා නම් මම ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නම් ඈ. ඩීඑලි වදන මැසේජ් එකක් දාන්නම්. නැත්නම් ගෲප් එකට රෙකෝඩින් ෂෙයා කරනවා. හරි. එතකොට මහජනතාවට අත්‍යවශ්‍ය වන බොහෝ සේවා පෞද්ගලික අංශය විසින් සැපයන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ බලන්නේ ලාභයනේ. ඉතින් අත්‍යවශ්‍ය වෙන දැන් විදුලිය, ජලය, අනේ ඒ වගේ දේවල් හැම එකක්ම පෞද්ගලික අංශය ඉදිරිපත් වෙන්නේ. එතකොට ඒවා කරන්න වෙනවනේ. ඉතින් අනිවාර්යෙන් රාජ්‍ය තමයි ඒවා මැදිහත් වෙලා කරන්නේ. එතකොට ඒවා රාජ්‍ය සංස්ථා හරහා තමයි ක්‍රියාත්මක කරන්නේ. ලියා ගන්න ලංකා විදුලි බල මණ්ඩලය. දැන් මේවන උදාහරණ වලට ලියන්න බෑ. ලංකා විදුලි බල මණ්ඩලය ගිය මාසේ කැන්සල් වුණා. ලංකා විදුලි බල මණ්ඩලය
ඔය විදුලිය කියලා කියන්නේ ජලය කියලා කියන්නේ මිනිසුන්ට අත්‍යවශ්‍ය සේවා. ඒව සපයන්න ඉදිරිපත් වෙන්නේ කවුද? රාජ්‍ය සංස්ථා. පෞද්ගලික අංශයේ ඒකාධිකාරී බලපෑම අවම කිරීමට දායක වීම. පෞද්ගලික අංශයේ ඒකාධිකාරී බලය තුලින් ඇති කරන අහිතකර බලපෑම් අවම කිරීම සඳහා රාජ්‍ය සංස්ථා යොදා ගනිමින් තරඟකාරී පරිසරයක් නිර්මාණය කළ හැකිය. හරිම මම ඒක දාන්නම් ඈ. මෙතන ඉඳලා කරගෙන යන්න. ඒක හිතන්න එපා. right. පුතේ මොකද්ද මේ ඒකාධිකාරී බලයක් කියලා කියන්නේ? මම පොඩි දෙයක් කියන්නම්කෝ. ඕගොල්ලෝ දකින්න ඇති පෞගිය අවුරුදු කාලේ මිනිස්සු ගෙවල් වල යන්න ප්‍රයිවට් බස් CTV බස් දෙකම තියෙනවා. එතකොට නිකමට හරි ශ්‍රී ලංකාවේ ලංකා ගමනාගමන මණ්ඩලය කියලා එකක් තිබ්බේ නැත්තම් වෙන්නේ. එතකොට තියෙන්නේ ප්‍රයිවට් බස් විතරයි. අන්න ඒකට කියනවා පුතේ ඒකාධිකාරියක් කියලා. හොඳට අහගන්න. අර ප්‍රයිවට් බස් විතරක් නම් තියෙන්නේ අපි ඒකට කියනවා මොකක් කියලාද? ඒකාධිකාරියක් කියලා. එතකොට මේ ඒකාධිකාරියක් තිබ්බම ඒකෙන් අසාධාරණයක් වෙනවා කාටද? පාරිභෝගිකයන්ට. උදාහරණයක් විදිහට ඒගොල්ලෝ මිල වැඩි කරනවා. ඇයි ඒගොල්ලෝ දන්නවනේ මේ ඒගොල්ලන්ගේ බස් විතරයි තියෙන්නේ කියලා. එතකොට මේ ඒකාධිකාරී බලය පාලනය කරන්න රජය ආවන් පස්සේ ඒගොල්ලෝ ස්ට්‍රයික් කරන්න ගන්නවා. බස් දුවන්නේ නැතු ඉන්නවා. හැබැයි රජය ඒගොල්ලන්ව කන්ට්‍රෝල් කරගෙන ඉන්න කවුරු හින්දාද? අර CCTV බස් හින්දා. අද හින්දා මතක තියාගන්න පුතේ ඕනම ව්‍යාපාරයක ඒකාධිකාරයක් ඇති වෙනක පාරිභෝගිකයන්ට අහිතකරයි. ඉතින් ඒ ඒකාධිකාරී නැති කරන්නේ රජය මොනවාද? දැන් උදාහරණයක් විදිහට IOC එක වෙනුවට රජය දාලා තියෙනවා සිපෙට්කෝ. අද ප්‍රයිවට් බස් වෙනුවට CTV බස්. හිරු දෙවන සිරස වෙනුවට ශ්‍රී ලංකාවේ තියෙන මොනවද? රූපවාහිනී සංස්ථාව, ගුවන් විදුලි සංස්ථාව ඒවා දාලා තියෙනවා. එතකොට පෞද්ගලික අංශයට යන ඒකාධිකාරී බලය රජය විසින් මොනවා කරනවද? නැති කරනවා. උදාහරණයක් ලියාගන්න. ශ්‍රී ලංකා අපි ඔය CTB කිව්වට CTB කියන්නේ පරණ නම. අලුත් නම එන්නේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය SLTB. ශ්‍රී ලංකා ට්‍රාන්ස්පෝර්ට් බෝඩ්. ඉතින් දැන් මේවල මම දැක්ක මේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලේ කෝටි කොච්චරද ගාණක් ආදායමක් උත්පාදනය කරලා තියෙනවා මේ ඊයේ පෙරේද. හරිද? එතකොට ඒ ආදායම හින්දා මේ ඒ ආදායම ඉතින් මහජනතාව සතුයි. මහජනතාවට තමයි එකෙන් මේ ලාභය අයිති වෙන්නේ. ඒගොල්ලෝ මහජනතාව වෙනුවෙන් එක දේවල් වල යොදවනවා. හරි. රාජ්‍ය සංස්ථාවල අවාසිය. එතකොට රාජ්‍ය සංස්ථා ඉවරයි. අවාසි තමයි තීරණ ගැනීමේ ස්වාධීනත්වය නැතිවීම. රජේ ව්‍යාපාරනේ පුතේ. Tamanට ඕන විදිහට තීරණ ගන්න බෑ. ස්වාධීනත්වය නැතිවීම. නැතිවීම. ඊළඟ එක රජයේ මූල්‍ය රෙගුලාසි වලට යටත් වීම. රජයේ මූල්‍ය රෙගුලාසි කියන මුදල් පාලනය සම්බන්ධයෙන් රජයේ නීති රීති තියෙනවා. ඒ නීති රීති වලට අනුව තමයි කටයුතු කරන්න ඕනේ. Tamanට කැමති කැමති විදිහට කටයුතු කරන්න බෑ කියන එක තමයි කියන්නේ ඒවා වාසි.
right. හරි එහෙනම් රජයේ ව්‍යාපාර අපි කලින් ඇඳා මේ විදිහට. රාජ්‍යංශේ ව්‍යාපාර කොටස් තුනකට බෙදෙනවා. මොනවාද? මධ්‍යම රජය යටතේ පවතින ව්‍යාපාර, පළාත් සභා යටතේ පවතින ව්‍යාපාර, පළාත් පාලන ආයතන යටතේ පවතින ව්‍යාපාර. උතර පළාත් සභා පළාත් පාලන ආයතන යටතේ පවතින ව්‍යාපාර තමයි මං කිව්වේ අර කුණු අරන් දාන ඒවා, අර ආදාහනාගාර, ඊට පස්සේ ක්‍රීඩාංගන කුලියට දෙනවා, ඊට පස්සේ වෙළඳ සැල් ඉදිකර කුලියට දෙනවා, පබ්ලික් ටොයිලට් ඕවගේ දේවල්. ඉතින් ඒවා අපි මෙතනදි කතා කරන්නේ ඒවල නෛතික පුද්ගල භාවයක් තියෙනවද නැද්ද ඒව කතා කරන්නේ නැහනේ. එතකොට මෙතන මධ්‍යම රජය යටතේ කරගෙන යන ව්‍යාපාර තමයි රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය සමාගම්. රාජ්‍ය සමාගම් අර මධ්‍යම රජය යටතේ තියෙන ව්‍යාපාරයක් මේක ලාභාගමනු කරගත් ව්‍යාපාරයක්. මේ දෙකම ලාභාගමනු කර නොගත් ව්‍යාපාරයක් කියන එක විතරක් මතක තියාගත්තා නම් ඇති. අර ඉන් ඩීටේල් විස්තරාත්මකව කතා කරන්න අපි රාජ්‍ය සංස්ථාය අනිත් එක රාජ්‍ය දෙපාර්තමේන්තුව. ඒතොර අද දවසේ අපි සිලබස් එක සම්පූර්ණ ඉවර කරනවා රාජ්‍ය දෙපාර්තමේන්තුව කතා කරලා. හරිනේ? එහෙනම් අවසාන මාතෘකාවට එන්න අපේ රාජ්‍ය දෙපාර්තමේන්තුව. එතකොට සිලබස් එක A to Z කරලා පේපර්ස් කතා කරලා ඔක්කොම වැඩ ටික ගින්දර වගේ ඉවර කරලා තියෙනවා. හරි. එන්න රාජ්‍ය දෙපාර්තමේන්තුව ලියාගම එන රාජ්‍ය දෙපාර්තමේන්තුවක් කියන්නේ මොකක්ද කියලා. අමාත්‍යංශයක් යටතේ ක්‍රියාත්මක වන අමාත්‍යංශයක් යටතේ ක්‍රියාත්මක වන මුළුමනින්ම රජයේ ඍජු පාලනයට අයත් වන ආයතන රාජ්‍ය දෙපාර්තමේන්තු වශයෙන් සැලකේ. ලියාගන්න. right. ලියලා ඉවරද? අමාත්‍යංශයක් යටතේ ක්‍රියාත්මක වන මුළුමනින්ම රජයේ ඍජු පාලන ආයතන රාජ්‍ය දෙපාර්තමේන්තු වශයෙන් සැලකේ. right පුතේ රාජ්‍ය දෙපාර්තමේන්තු පාලනය වෙන්නේ අමාත්‍යංශයක් යටතේ. උදාහරණයක් විදිහට අධ්‍යාපන දෙපාර්තමේන්තුව, විභාග දෙපාර්තමේන්තුව පාලනය වෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශය යටතේ. හරි නේද? ප්‍රවාහන ගත්තොත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඒ කියන්නේ මොනවද අපි ගත්තොත් එහෙම ඔය දුම්රිය දෙපාර්තමේන්තුව හරිද ඒ වගේ දේවල් පාලනය වෙන්නේ ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ. උතර ඒ වගේ රාජ්‍ය දෙපාර්තමේන්තුව අමාත්‍යාංශයක් යටතේ ක්‍රියාත්මක වෙන්නේ මුළුමනින්ම රජයේ ඍජු පාලනයට තමයි යටත් වෙන්නේ. හරිද? ඒ කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම ආය අර භාගයක් රජේ භාගයක් පෞද්ගලිකයම නෙමෙයි මුළුමනින්ම රජයේ පාලනයට යටත් වෙනවා. උදාහරණ දීලා තියෙනවා. රාජ්‍ය දෙපාර්තමේන්තුව වල ලක්ෂණ ටික අපි ලියා ගමු. හරිද?
right. පළවෙනි එක යාගෙන අයිතිය හා පාලනය අයිතිය හා පාලනය රජයේ සතු වීම. අයිතිය හා පාලනය රජයේ සතු වීම. දෙපාර්තමේන්තුව වල අයිතිය සම්පූර්ණයෙන්ම රජයේ සතුවේ පාර්ලිමේන්තුවේ අදාළ අමාත්‍යාංශයේ ඍජු පාලනයට යටත් වේ. දෙපාර්තමේන්තු ප්‍රධානීන් මගින් කළමනාකරණය හා පරිපාලනය කටයුතු සිදු කරනවා. දෙවැනි එක නීතිමය කටයුතු වලදී නීතිමය කටයුතු වලදී දෙපාර්තමේන්තු ප්‍රධානියා සිය නිල නාමයෙන් පෙනී සිටිය යුතු වීම. නීතිමය කටයුතු වලදී දෙපාර්තමේන්තු ප්‍රධානියා සිය නිල නාමයෙන් පෙනී සිටිය යුතු වීම කියලා දෙනවා ලියාගමු ඉස්සෙල්ලා 3. අඛණ්ඩ පැවැත්ම 4 අද මුදල් රජය මගින් සැපයීම. පොඩි ඉස්සෙල්ලා ලියාගන්න. right. පුතේ අයිතිය හා පාලනය රජයේ සතුවේ එක කිව්වනේ. නීතිමය කටයුතු වලදී දෙපාර්තමේන්තු ප්‍රධානියා සිය නිල නාමයෙන් පෙනී සිටිය යුතු වීම. පුතේ මතක තියාගන්න රාජ්‍ය දෙපාර්තමේන්තු වලට නෛතික පුද්ගලභාවයක් නැහැ මනුපා. නෛතික පුද්ගලභාවයක් නැහැ. ඒ කියන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට නීති ඉදිරියේ පෙනී හිටින්න බෑ. එතකොට මේ නීතිමය කටයුතු වලදී එයා පෙනී හිටින්න ඕනේ දෙපාර්තමේන්තු ප්‍රධානී ඉන්නෝනේ. විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා කවුද? විභාග කොමසාරිස් ජනරාල්. අන්න ඒ වගේ ඒගොල්ලෝ තමන්ගේ නිල නාමයෙන් තමයි නීති දේ පෙනී හිටින්නේ. දැන් උදාහරණයක් මේ හිතමුකෝ.
අද අපි හිතමුකෝ චමෝද්‍යා ගිහිල්ලා එක්සෑම් එකේ මොනවද විභාග වංචාවයි ස්මාර්ට් ෆෝන් එකක් ගෙනල්ලා හරි මොනවද කරනවා. අනිවාර්යයෙන්ම ඔයාලට විභාග තානමක් දාලා මොනවද නඩු පවරනවා. ඒ නඩු පවරද්දී විභාග දෙපාර්තමේන්තුවෙන් නඩු පවරන්න බෑ. විභාග කොමසාරිස් ඉන්නේ අපි හිතමු සෝමපාල කියලා මිනිස්සෙක් කියලා. එතකොට ඔයාට ඒව නඩු පවරන්නේ සෝමපාල නමින් නෙමෙයි. කාගේ නමින්ද එනම් කියන්න මම කාගේ නමින්ද? චමෝද්දට ඒව නඩු පවරන්නේ නම් විභාග දෙපාර්තමේන්තුව නමින් නඩු පවරන්නත් බැන්නම්. සෝමපාල නමිනුත් නඩු පවරන්න බැන්නම්. ටක් ගාලා මැසේජ් එකක් දාන්න බලන්න මට චමෝද්දට නඩු පවරන්නේ කාගේ නමින්ද? මේක කියවලා දාන්න නීතිමය කටයුතු වලදී දෙපාර්තමේන්තු ප්‍රධානියා සිය නිල නාමයෙන් පෙනී සිටිය යුතු වීම. ඒක කියවලා මැසේජ් එකක් දාන්න බලන්න එහෙනම් කොහොමද පෙනී හිටින්න ඕනේ කියලා. ටක් ගාලා සමෝද්දට විභාග කොමසාරිස් ජෙනරාල් ළමින් තමයි නඩු පවරන්න ඕන. ක්ලියර් නේ මං කියන දේ. ඔයාට විභාගෙදි මොනවාරි අසාධාරණයක් වුණොත් උතර ඔයාට විභාග දෙපාර්තමේන්තුවට එරෙහිව නඩු පවරන්න බෑ. ඔයා ඒත් නඩු පවරන්න ඕනේ කාටද? විභාග කොමසාරිස් ජෙනරාල්ට එරෙහිව. ඉතින් මේවා ගොඩක් දේවල් අපි ඉස්සර කතා කරන්න තියෙනවා පුතේ. ඉතින් ඔයගලන්ට බොහෝම සරල විදියට තමයි මේවා දාලා තියෙන්නේ. හරිද? ඉතින් මේ ටිකක් ඔයගලන්ගේ මට්ටමට ඇඩ්වාන්ස් වැඩි වගේ. උනාට ඉතින් ඔය දේවල් ඉතින් සාමාන්‍යයෙන් අපි ව්‍යාපාර කරගෙන යද්දී ඔය නීතිඥයෝ අප මේ කට්ටිය ගත්තම මේ දේවල් හොඳටම දන්නවා. ඉතින් ඕගලන්ට පොඩි අයිඩියා එකක් ඕව සම්බන්ධයෙන් තියෙන්න ඕනේ. මේවල අකණ්ඩ පැවැත්මක් තියෙනවා. ඉතින් රජයේ අභිමතය අනුව දෙපාර්තමේන්තු වල රඳා පැවැත්ම තීරණය වෙනවා. රජයට ඉතුරු මේක වැඩක් නැහැ කියලා ඉවරලා අයින් කළා දාන්න පුළුවන්. ඊට පස්සේ අරමුදල් රජය මගින් සපයන්නේ රජය කියනවනේ වාර්ෂික අයවැය ලේඛනය. වාර්ෂික අයවැය ලේඛන බජට් එක කියනවනේ. ඒ බජට් එකෙන් නේ වෙන් වෙන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට මෙච්චරයි ආරක්ෂක දෙපාර්තමේන්තුවට මෙච්චරයි අද විභාග දෙපාර්තමේන්තුවට මෙච්චරයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට මෙච්චරයි කියලා මේ රජයේ අයවැයෙන් තමයි මේවලට සල්ලි වෙන් වෙන්නේ. හරිද? හින්දා ඔය ප්‍රාග්ධනය සපයා ගන්නවා කියලා කරන්නේ මේවා. ඉතින් මේවා ගොඩක් අපට තේරෙනවා ඇති සේවා සපයන්නේ. අනිත් එක මේ ලාභ පරමාර්ථයෙන් තොරව තමයි පවත්වාගෙන යන්නේ. හරි. එහෙනම් ඊළඟට තියාගන්න තියෙන රාජ්‍ය දෙපාර්තමේන්තු වල වාසි අවාසි. අපි රාජ්‍ය දෙපාර්තමේන්තු වල වාසි අවාසි ටක් ගාලා එන තියාගෙන වාසි. ජනතාවට අත්‍යවශ්‍ය වන ජනතාවට අත්‍යවශ්‍ය වන සේවා සැපයීම සේවා සැපයීම බොහෝ විට දෙපාර්තමේන්තුවෙන් සිදුවේ. ජනතාවට අත්‍යවශ්‍ය වන සේවා සැපයීම බොහෝ විට දෙපාර්තමේන්තුවලින් සිදුවේ. right right දෙවෙනි එක පුතේ ලියා ගමු. විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය දිගුකාලීන සංවර්ධනය සඳහා හේතු වෙන
හේතු වන කටයුතු සඳහා දෙපාර්තමේන්තු මැදිහත් වේ. ලියාගෙන ඉමු ඉස්සෙල්ලා තුන්වෙනි එක. රජයේ දෙපාර්තමේන්තු වල විශාල සේවක පිරිසක් සේවක පිරිසක් සේවය කරන නිසා විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් සලසයි. හතර වැඩි ක්ලියර්. පොඩි අයිඩියා එකක් ගන්න මම කියලා දෙනවා ඈ. ජනතාවට අත්‍යවශ්‍ය වන සේවා සැපයීම බොහෝ විට දෙපාර්තමේන්තු වලින් සිදු වෙන්නේ. දැන් ඔයා හිතන්න ඔයාට අසනීප වුණාම බෙහෙත් දෙන්නවා. ඔයා යනවනේ ජාතික රෝහලට ලේඩි රිජ්වේ එකට යනවා. ඇස් වාට්ටු, දත් වාට්ටු ඔය ඔක්කොම පවත්වාගෙන යන්න පුතේ මේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන්. ඉතින් ජනතාවට අත්‍යවශ්‍ය වන සේවා සැපයීම බොහෝ විට දෙපාර්තමේන්තු සිදු වෙනවා. කාලගුණය ගැන අනාවේක කියනවා. හරියටම තිතට නූලට මොනවද? කාලගුණ මේ දෙපාර්තමේන්තුවේ. හරිද? ඒ වගේ ජනතාවට අත්‍යවශ්‍ය සේවා සැපයීම බොහෝ විට දෙපාර්තමේන්තු වලින් සිදු වෙන්නේ. දෙවෙනි එක. විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වන දිගුකාලීන සංවර්ධනය සඳහා හේතු වන කටයුතු සඳහා දෙපාර්තමේන්තු මැදිහත් වේ. ඔයා දන්නවා සමහර ඒවා තියෙන පුතේ විශාල දැන් දුම්රිය දෙපාර්තමේන්තුව ගන්න. දුම්රිය දෙපාර්තමේන්තුවේ පුතේ කෝච්චි ටික ගෙනල්ලා රේල් පාරවල හදලා ස්ටේෂන් හදලා මේක කරන විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා. ඒක පෞද්ගලික අංශයකට ලේසියෙන් කරන්න බෑ. ඉතින් ඒ හින්දා ඒවා රාජ්‍ය දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා කරනවා. 3. රජයේ දෙපාර්තමේන්තු වල විශාල සේවක පිරිස සේවය කරන නිසා විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් සලසයි. පුතේ දැන් ඔයගලන්ගේ අම්මලා තාත්තලා කවුරු හරි රජයේ වැඩ කරනව නම් මට අත උස්සන්න බලන්න අම්මා හරි තාත්තා හරි රජයේ වැඩ කරන්නේ කියලා. රජේ නිකන් බය වෙන්න එපා මොකුත් අහන්නේ නැහැ රජේ. මට පොඩ්ඩක් දාන්න මැසේජ් එකක් රජේ නම් මොනාට සම්බන්ධව වැඩ කරන්නේ. එයා වැඩ කරන්නේ කොහිද කියලා දැන් පෝස්ට් ඔෆිස් එක වැඩ කරනවා නම් ඔයගලන්ගේ අම්මා තාත්තා අනුයුක්ත කරලා තියෙන තැපැල් දෙපාර්තමේන්තුවට කොහෙද වැඩ කරන්නේ කියලා නිකන් පොලිසිය නම් උතකොට වැඩ කරන්නේ හරිද නේවි හරිද නේවි ඒතකොට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තමයි මේක වෙන්නේ ටීචර් කිව්වන් පස්සේ අම්මට අපොයින්ට්මන්ට් එක හම්බෙලා තියෙන්නේ මොනවාද අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් තමයි අම්මව අපොයින්ට් කරලා තියෙන්නේ එතකොට ඒ කියන්නේ බලන් යද්දි ඔයගලන්ගේ ටීචර් ගත්තත් නේවි ගත්තත් ඔය මොනවා ගත්තත් හරිද මැරේජ් රෙජිස්ට්‍රේෂන් විවාහ ලියාපදිංචි කරන ඒවත් උතොරේ දෙපාර්තමේන්තු වලට තමයි වැටෙන්නේ. උතොරේ ඒ වගේ
විශාල සේවක පිරිසක් රැකියාවල නිරත වෙන. දුම්රිය දෙපාර්තමේන්තුව කොච්චර සේවක පිරිසක් ඉන්නවද? right? Air Force Command ෂා. එතකොට Air Force ගුවන් හමුදාව. එතකොට ඒවත් ආරක්ෂක අමාත්‍යාංශය ඒවා යටතේනේ. එතකොට ඔයගොල්ලෝ ඔක්කොම රජයේ රැකියාවල නිරත වෙන්නේ. එතකොට මේ දෙපාර්තමේන්තුවල විශාල සේවක පිරිසක් සේවය කරන හින්දා විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් සලසලා තියෙනවා. 4. ජනතාවගේ සුභසිද්ධිය සඳහා ලාභ අපේක්ෂාවෙන් තොරව සේවා සැපයීම දෙපාර්තමේන්තුව වලින් සිදුවේ. පුතේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා ලාභ අපේක්ෂාවෙන් තොරව සේවා සැපයීමට. බලන්න ඔයගලන්ගේ සුභසිද්ධියලා විභාග දෙපාර්තමේන්තුව කොච්චර වැදගත් කාර්යභාරයක් කරනවද කියලා. ඒ හින්දා හරිද? ඒගොල්ලෝ ඒ වැඩ ටික කරනවා කියලා කියන්නේ. හරි. පොඩ්ඩයි තව තියෙන අපිට වැඩේ ඉවරයි ඈ. බලන්න ටියුට් එක කම්ප්ලීට්ද කියලා ඔක්කොම මේ ටික ලිව්වන් පස්සේ. රාජ්‍ය දෙපාර්තමේන්තුවල අවාසි පුතේ ඇත්තටම අවාසි දෙකයි තියෙන්නේ. මේක පොඩ්ඩක් කපා ගන්න. මේක දෙක කරගන්න. දෙක කරගන්න මේකත් කපා ගන්න. එක රජයේ මූල්‍ය නීති සංග්‍රහය මූල්‍ය නීති සංග්‍රහය ආයතන සංග්‍රහය හා විවිධ චක්‍රලේඛවලට අනුව විවිධ චක්‍රලේඛවලට අනුව දෙපාර්තමේන්තු කටයුතු කළ යුතු වීම හා තීරණ ගැනීමේ ස්වාධීනත්වය ස්වාධීනත්වය නැතිවීම. දෙවෙනි එක ලියාගන්න. නැක වෙන පැනක ලියන්න නැහැ. සේවයේ නියුතු අතිරික්ත සේවකයන් වැඩි නිසා right. ලියාගෙන ඉවරලා හෑන්ඩ් රේස් එකක් දාන්න කියලා දෙනවා ඈ. ටික බර වචන ටිකක් තියෙනවනේ ඒ ටික ඔක්කොම කියලා දෙනවා.
දීලා ඉවරයි නේ පුතේ. රයිට්. පුතේ මතක තියාගන්න රජයේ දෙපාර්තමේන්තු රටකට වැදගත්. හරි නේද? අපිට අවශ්‍ය වෙන බොහෝ සේවා ගත්තන් පස්සේ දැන් අපේ ලොකු අම්මා හොස්පිටල් ඇඩ්මිට් කරලා ඉන්නවා. ඉතින් ඒ දෙන සේවාව පුතේ හිතා ගන්න බෑ. ඉතින් මේ වගේ දැන් ඒ අවශ්‍ය ඖෂධ දීලා ඒ ඔක්කොම කරගෙන යන්නේ පුතේ ඒ දෙපාර්තමේන්තුව හොස්පිටල් කියලා කියන්නේ. ඒ කියන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් තමයි ඒ අවශ්‍ය දේවල් ටික කරගෙන යන්නේ. ඉතින් ඕගොල්ලෝ මතක තියාගන්න ඕගොල්ලෝ මේ දැන් අපි මම මේ තත්ත්වයට අවිල්ල තියෙන්නේ මොනවද? ශිෂ්‍යත්වයේ O level A level ලියලා හරිද? එතකොට අපි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබලා එතකොට ඒවලට අදාළව විභාග ටික පවත්වලා අනේද ඒ අධ්‍යාපන වලට අපිව ගුරුවරු ලබා දීලා අපිට පෙළ පොත් ටික ලබා දීලා අපිට නිල ඇඳුම් ටික ලබාලා දීලා හරිනේද? එතකොට ඔයගොල්ලෝ දන්නවා ඉස්කෝලවල වැක්සින් ඒවා දෙනවා. ඒ ඔක්කොම හැම දෙයක්ම ලබලා දීලා අපි මේ තත්ත්වයට ගොඩනගලා තියෙන ඔය රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මේ ආයතනවල පුතේ කාර්යභාරය අපිට සුළුවෙන් තකන්න බෑ. ලොකු කාර්යභාරයක් කරනවා. ඉතින් ජනතාවට අත්‍යවශ්‍ය වෙන සේවා සැපයන බොහෝ විට දෙපාර්තමේන්තු වලින් සිදු වෙනවා. විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය දිගු කාල සංවර්ධනය සඳහා හේතු වෙන කටයුතු සඳහා දෙපාර්තමේන්තු මැදිහත් වෙනවා මම දැන් කිව්වා. ආද ඔයගොල්ලෝ දන්නවා ඇති ඔය මහවැලි මේ ඔය ලොකු ඔය ජල විදුලි බලාගාර ඒ වගේ දේවල් රාජ්‍ය දෙපාර්තමේන්තුවල විශාල සේවක පිරිසක් සේවය කරන හින්දා විශාල රැකිය අවස්ථා ප්‍රමාණයක් සලසලා තියෙනවා. ජනතාවගේ සුබ්‍රසිද්ධිය සඳහා ලාභ අපේක්ෂාවෙන් තොරව සේවා සැපීම මේ දෙපාර්තමේන්තුවෙන් කරන අවාසි පුතේ මේ සාමාන්‍ය රජයේ අම්මලා තාත්තලා සේවය කරනවා නම් ඒගොල්ලෝ දන්නවා ආයතන සංග්‍රහය කියන්නේ මොනවද චක්‍රලේඛ කියන්නේ මොනවද මූල්‍ය නීති සංග්‍රහය කියලා කියන්නේ මේවා ඒගොල්ලන්ට අදාළ නීති රීති ටික. හරිද? ඉතින් ඒ වලට අනුව තමයි කටයුතු කරන්න ඕනේ. නිකන් අපි ඔය ආයතන සංග්‍රහ කඩ කරලා ඔය චක්‍රලේඛ වලට අනුකූලව දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවද දන්නේ විදුහල්පතිවරු ලබන අවුරුද්දට ළමයි ඇතුළත් කරගන්න ඕනේ රජයෙන් නිකුත් කරලා තියෙන චක්‍රලේඛ වලට අනුව. උතන මේ චක්‍රලේඛ වලට පිටින් ළමයි ඇතුළත් කරගත්තොත් විදුහල්පතිවරුන්ට මේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. උතන ආයතන සංග්‍රහය කියලා කියන්නේ රජයේ සේවකයෝ කළ යුතු දේ හා නොකළ යුතු දේ සම්බන්ධයෙන් තියෙනවා මේ ඔය කෝඩ් ඔෆ් කන්ඩක්ට් කියලා කියන්නේ මේ ඒ වගේ තියෙනවා මේ නීති රීති පද්ධතිය. ඒ නීති රීති තියෙන මූල්‍ය නීති සංග්‍රහය කියලා කියන්නේ රජයේ අරමුදල් පාලනය කරන්න ඕන කොහොමද කියලා තියෙන්නේ. ඉතින් ඒ වලට අනුව දෙපාර්තමේන්තු කටයුතු කරන්න ඕනේ. තීරණ ගන්න එහෙම Tamanට කැමති විදියට පාසලක විදුහල්පති කෙනෙක් වුණත් ඒ Tamanට කැමති විදියකට තීරණ ගන්න බෑ. එහෙනම් තීරණ ගැනීමේ ස්වාධීනත්වයක් නැහැ. කේවල ස්වාමි ව්‍යාපාරයක් කරගෙන ගියාම අර මයි කාර් මයි පෙට්‍රල් වගේ තීරණ ගන්න බෑ. ඊට පස්සේ මේවල ළමයි සේවයේ නියුක්ත අතිරික්ත සේවකයන් ප්‍රමාණය වැඩි නිසා පිරිවැය වැඩි. අර දැන් කියන්නේ සේවකයෝ අර අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් දාලා තියෙනවා හින්දා ඒක වැඩි කියලා කියන්නේ. ඉතින් උතෝර මේ වෙද්දී අපි දවස් 6ක් යටතේ මේ පාඩම ඉවර කරලා තියෙනවා. පළවෙනි දවසේ ව්‍යාපාර වර්ගීකරණය කතා කරා, දෙවෙනි දවසේ කේවල ස්වාමි ව්‍යාපාර, තුන්වෙනි දවසේ හවුල් ව්‍යාපාරයි සංස්ථාපිත සමාගම් කතා කරා, හතරවෙනි දවසේ එතකොට අපි සමූපකාර සමිති සංවිධානය කරා. අද පස්වෙනි දවසේ කියලා ගත්තොත් අද රජයේ අංශේ ව්‍යාපාර සමස්තයක් විදිහට කතා කරා. 6 වෙනි දවසේ අර ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නේ කොහොමද ඒ ටික කතා කරා. හරිද? එතකොට සමස්තයක් විදිහට අපි පළවෙනි පාඩම් 3 මේ වෙද්දි කළා ඉවරයි. එතකොට ඔයගොල්ලෝ ලබන සතියේ අලුත් දෙයක් වෙනසක් වෙන්න තියෙන්නේ. මොකද්ද වෙනස? බලන්න කවුන්ටින් පටන් ගන්නවා. එතකොට අපි මේ වෙනකම් මොනවද කළේ? අපි මොනවද කළේ මේ වෙනකන් ජනවාරි ඉඳලා මේ අප්‍රේල් වෙනකන් මොනවද අපි කරේ? අර පළවෙනි පාඩම, දෙවෙනි පාඩම, තුන්වෙනි පාඩම සම්පූර්ණයෙන් සුපිරියට ඉවර කරා. ඊට පස්සේ ඕගලන්ට මම දුන්නා පාස් පේපර් බුක් එකක්. ඒක කරන්න අර ඊට පස්සේ ඕගලන්ට මම දුන්නා first term test paper book එකක්.
ඒකේ papers දෙකයි. ඊට පස්සේ ඔයගලන්ට තිබ්බ අපි online exam එකක්. හරිද? එතකොට ඒවයි ඉවරයි. එතකොට ඔය ඔක්කොම ටික මේ මාස 4 ඇතුළත කළා අපි එක පාඩයක් ඉවරයි. එතකොට ඊළඟ ටියුට් එකත් ඔයගලන්ට එවලා තියෙනවා. ඒ ටියුට් එකේ 4 සහ පාඩම් තියෙනවා. එතකොට අප්‍රේල් මාසෙට අදාළව ඔයගලන්ට මම මොනවද ටියුට් එවන්නේ? මැයි මාසෙට අදාළව ඔයගලන්ට එවනවා 6 7 8 පාඩම් වලට අදාළව ටියුට් 6 7 8 පාඩම් වලට අදාළ ටියුට්. එතකොට ඔගලන්ට මේ 6 7 8 වෙනකම් පාඩම් ටික එනවයි කියලා කියනවා. ඔයාලට මේ මෙතනට වෙනකම් තමයි සෙකන්ඩ් ටර්ම් එකට එන්නේ. ඒතකොට ඔයා ඉගෙන ගන්න ඕනේ ගිණුම් කරන්නේ හැඳින්වීම ඉගෙන ගන්න ඕනේ. ගිණුම් කරන සමීකරණ ඉගෙන ගන්න ඕනේ. අර මේ ටියුට් එකේ තියෙන. ඒතකොට ඊළඟ මාසේ ඔයගලන්ට එවන ටියුට් එක 6 7 8 පාඩම් වලට අදාළව. ඒතකොට 4 පහ 6 7 8 අපිට ඉතුරු වෙනව මොනවාද? දෙවෙනි මාසෙ. එහෙනම් අපි අතිසාර්ථකව පළවෙනි මාසය අවසන් කරලා තියෙන්නේ. හැමෝම ඕගොල්ලන්ගේ ලකුණු වෙනකන් ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලා බලන් ඉන්නවා වගේම මමත් ඔයගොල්ලන්ගේ ලකුණු වෙනකම් බලන් ඉන්නවා. ඉතින් ස්කෝර් එක්සෑම් ලියලා ආවන් පස්සේ පොඩි මැසේජ් එකක් දාන්න එක්සෑම් කොහොමද කියන එක. ඊට පස්සේ ලකුණු ආවන් පස්සේ මට මැසේජ් එකක් දාන්න සර් මට මෙච්චර ලකුණු ප්‍රමාණයක් තියෙනවායි කියලා. උතර ඒව තමයි මට අර ජීවත් වෙන්න ගුරුවරයෙක් විදිහට ලැබෙන ඔක්සිජන් එක. හරිද? එහෙනම් අපි ඊළඟ දවසේ අද විශේෂ දවසක් ලබන සතියේ බදාදා කියලා කියන මගේ උපන්දිනේ දවසේ පටන් ගන්නවා ඔයගලන්ට මොනවාද accounting පාඩම් ටික. අන්න වෙන ලබන සතියේ අනිවාර්යෙන්ම හම්බ වෙමු. එහෙනම් ජය වේවා පුතේ හැමෝටම ආයුබෝවන්.